සුරංගනා ලෝකෙට යන්න කලින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඔන්න ඉතින් එකමත් එක ගමක ජීවත් වුණා ගාමිණී කියලා අරි නපුරු ලෝභ සහ තණ්හාවෙන් පිරෙන මුදලාලි කෙනෙක්. අනේ සීයේ මම දීපු සල්ලි වලින් මගේ ඉස්කෝලේ බර ටික විතරක් හරි දෙන්න සීයේ. ওই සල්ලි අපේ ආච්චි දුන්නේ මගේ උපන්දිනේට. අපේ අම්මා සනීප වුණාට පස්සේ සීයාගේ ණය සල්ලි ටික ඔක්කොම ගෙවයි සීයේ. අනේ කරුණාකරලා ඕක විතරක් දෙන්න සීයේ. ඔයාට දැන් මම එකපාරක් කිව්වලා මේෝ ඔයා දීපු සල්ලි ටික ඔයාලාගේ ණය වලට හිලව් කරගත්තා. ඊටු ටික පුළුවන් ඉක්මනට දෙන්න කියලා ඔයාගේ අම්මට ගිහින් කියන්න. බොරුවට මෙතනින් අඬාගෙන ඉන්න නැතුව. අනේ ඉතින් මේ මුදලාලිට මිනිසුන්ගේ දුක් කරදර අදාළ වෙන්නේ නැහැ. ඔහුට ඕන උනේ සල්ලි විතරයි. ගාමිණී මුදලාලිගේ කඩේ වැඩ කරන නිමල් තමයි මෙයා. ඔහු අරිම අහිංසකයි. ඒ වගේම අරිම කරුණාවන්තයි. නැන්දේ මොකද මේ හිස්කලයක් තියාගෙන මෙතන ඉඳගෙන ඉන්නේ? අනේ පුතේ වතුර කලයක් ගන්න ආවා පුතේ. දැරකිල්ලක් වගේ ආවා. එහෙම විඳගත්තා මෙතන. අනේ නැන්දේ එහෙමද? ඔය කලේ දෙන්නකෝ මම වතුර එකක් ගෙනත් දෙන්න. මේ කතාවම නෑනේ. ඔය මෙරලා ඉන්නවත් දන්නේ. ඔන්න එනවා. වරෙන් මං ඉක්මනට මෙච්චරම මොනවා කරාද මන් දන්නේ. නිමලේ ඔය පරිප්පු ටිකක් වැඩි දැම්මා. ඔය වැඩි දාපු ටික අයින් කරපන් ඉක්මනට. විමලේ කල්පනාවෙන් වැඩ කරපන්. නැත්තම් උඹටත් මෙතනින් යන්න සිද්ධ වෙනවා. අනේ මුදලාලි ඔය චුට්ටයිනේ වැඩි උනේ. අනේ බම් මේ චුට්ටක් වුණොත් ඔය සල්ලි මගේනේ. පව් ඉතින් නිමල් එයාට ගමේ මිනිස්සු දුක් විඳිනවා දැකලා එයාටත් අරියට දුක හිතුණා. එහෙත් එයාට මුකුත් කරගන්න බැරි තත්ත්වයක තමයි හිටියේ. ඉතින් මේ විදියට ගමේ මිනිසුත් එක්ක රණ්ඩු වෙවි වෙලදාම් කරගෙන ගියා මේ කඩේ මුදලාලි. අනේ මන් දන්නේ මාලා මටත් දැන් ওই රස්සාව එපා වෙලා තියෙන්නේ. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්නේ. ඒ මදිවට බඩුත් ගිනි ගන්න. ඇයි මේ මුදලාලිට තේරෙන්නේ නැත්තේ මිනිසුන්ගේ දුක් කරදර මාලා? මොනවා කරන්නද විමල්? සමහර අයගේ උපන් ගතිගුණ වෙනස් කරන්න බෑනේ අපිට. ওই රස්සාව නැත්තම් අපිටත් වෙන ආදායමක් නෑනේ විමල්. ටික දවසක් කරන්නකෝ. පස්සේ මොනවා හරි කරන්න බලමු. මේ මුදලාලි අල්ලපු ගමේ ආල් 200යි. මුදලාලි විකුණන්නේ 250ට. ටිකක් අඩු කරලවත් දෙන්නකෝ මුදලාලි. මේ සුමනෝ ආල් ගන්නවා නම් ගනින්. නැත්තම් ඵලය අල්ලපු ගමටම. ඊට වැඩි අඩුවෙන් දෙන්න ගියොතින් මට ඉඟා කන්න තමයි සිද්ධ වෙන්නේ. අනේ මුදලාලි මහත්තයාට පින් සිද්ධ වෙයි. මං කාලා දවස් දෙකක් වෙනවා මුදලාලි මහත්තයෝ. කන්න මොන හරි තියනවා නම් දෙන්න. අනේ පින් සිද්ධ වෙයි මහත්තයෝ. මේ අම්මේ යන්නේ හැමෝටම නිකන් කන්න දෙන්න මං කරන්නේ දන් දෙන වැඩක් නෙවෙයිනේ. මං කරන්නේ ව්‍යාපාරයක්. මේක කඩයක්. කරුණා කරලා මෙතනින් යන්න. යන්න වෙන කොහේ හරි ගිහලා බලන්න. අනේ ඉතින් පව් ආච්චි. මුදලාලි ඕම කිව්වට පස්සේ ආච්චි අරි දුකෙන් ඔතනින් පිටත් වෙලා ගියා. මුදලාලි මට බනිස් ගෙඩියක් දෙන්නකෝ. මං අර ආච්චිට දීලා එන්න. ඒ සල්ලි ටික මගේ පඩියෙන් කපා ගන්න. උඹට පිස්සුද බං? මං ගිහිල්ලා ඉක්මනට එන්නම් මුදලාලි. මට මොකද ඉතින්? මට සල්ලි හම්බ වෙනවා නම් එච්චරයි. අනේ පව් කොහාට ගියාද දන්නේ. අර ඉන්නේ. අනේ ආච්චි තනියම අරේ මෙහෙ ඇවිදින්න එපා. මේක කාලා ඉන්න. මේක කාලා පරිස්සමෙන් යන්න හොඳේ. ඒ මුදලාලි කියපු දේ ගණන් ගන්න එපා ආච්චි. එයාගේ හැටි. පරිස්සමෙන් යන්න. මං යන්න. පුතේ ඔම පොඩ්ඩක් ඉන්න පුතේ. මං ඔයාට දෙයක් දෙන්න ඕනේ. මේක මායා බටනලාවක් පුතේ. මේකේ විශේෂ බලයක් තියෙනවා.
ඔයාට ඕන කරන දේ හිතලා මේ බටනලාව පිඹින්න. පස්සේ ඔයා ඉල්ලපු දේ ඔයාට ලැබෙයි පුතේ. මායා බටනලාව ඔය ඇත්ත තාච්චියේ කියන්නේ මේ කාරි පුදුමයිනේ. ඔව් පුතේ. ඔයා වගේ හොඳ මිනිස්සෙකුට මේක ලැබෙන්න ඕන දෙයක්. අනේ ආච්චි බොහොම ස්තුතියි. එන මං ගිහින්ලා එන්නම් ආච්චි. ආච්චිත් පරිස්සමෙන් යන්න හොඳේ. මොකෝ විමලේ බටනලාවක් උස්සන් එන්නේ අර ආච්චි දුන්නේ මුදලානි. හැයියෝ විමලේ මාළුකුඩ බනිස් ගෙඩි අරගෙන උස්සන් දිව්වේතින් ඒකට ආච්චි අපූරු තෑග්ගක් දීලා තියෙන්නේ උඹට. හැයියෝ උඹටත් වෙන දේ බං. ගෙදර ගිහින් ආච්චි දීපු මැජික් බටනලාව ගැන විමල් මාලාට විස්තර කරලා කිව්වා. ඕක නම් මට විශ්වාස කරන්න බෑ. කෝකටත් ආච්චි කියපු විදියට අපි කරලා බලමුකෝ. විමල් අපි පොඩි දෙයක් ඉල්ලලා බලමු. පරිප්පු ටිකක් ඕන කියලා ඉතලා ඔක පිඹින්නකෝ. මොකද්ද වෙන්නේ කියලා බලමු. අනේ විමල් මේ ආච්චි කියපු දේ ඇත්තනේ. මේ බලන්නකෝ. මේක නම් හරි පුදුමයි. මට හිතා ගන්නවත් බෑ මේක. අනේ ආච්චිට පින් සිද්ධ වෙන්න ඕන අපිට මේ විදියට පිහිට වුණාට. ඔව් අනේ මහත් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට අපේ ජීවිත වෙනස් වෙයි කියලා. ඇත්තට මේ ආච්චිට පින් සිද්ධ වෙන්න ඕන. විමල් මේ පරිප්පු මෙච්චර අපිට කන්න පුළුවන්ද? මේවා නිකරුණේ අපිට යන්න දෙන්නත් බෑනේ. අපි මේක විකුණමු. ඔව් මාලා ඒක නම් හොඳ අදහසක්. මම ඊට උදේට ගිහිල්ලා මේ පරිප්පු ටික විකුණන්න. ඒ සල්ලි වලින් අපිට මොකක් හරි කරගන්නත් පුළුවන් නේ. ඇත්තටම ඒ ආච්චි නම් අපිට වාසනාව ගෙනාවා මාලා. පහවදා උදා වුණා විමල් ඒ පරිප්පු ටික අරගෙන ගියා විකුණන්න. විමල් ගොඩාක් ලාභයට පරිප්පු විකුණන බව ආරංචි වී ගමේ මිනිස්සු ඔක්කොම විමල්ගෙන් පරිප්පු ගන්න ආවා. විමල් ඉදුවටත් වැඩිය ඉක්මනට පරිප්පු ටික ඉවර වුණා. මේ විදියට බටනලාවේ බලයෙන් ලබාගත් බඩු ටිකෙන් විමල් පොඩි කඩයක් දැම්මා. විමල්ගේ කඩේ බඩු ගණන් අඩු නිසා ගමේ මිනිස්සු ඔක්කොම විමල්ගේ කඩේට යන්න පටන් ගත්තා. කාලය මේම ගත වුණා. මේක කඩයක් දාන්න පටන් ගත්තා විතරයි එක මැස්සෙක්වත් මගේ කඩේට එන්නේ නෑනේ. අනික මේකට කඩයක් දාන්න තරම් මෙච්චර සල්ලි කොහෙන්ද? විමලේ මාත් එක්ක බෑ ඔයා ගන්නම්කෝ. මේ විදිහට විමල් දියුණු වෙච්ච විදිය ගැන හොයන්න මුදලාලි කල්පනා කරා. ඉවසන්නට බැරි වූ මුදලාලි රහස හොයා ගන්නට රෑ වෙලා විමල්ගේ ගෙවල් පැත්තට ගියා. දෙයියනේ මේක එදා අර ආච්චි දීපු බටනලාව නේද? එක වචනයක් කිව්වේ නෑනේ මේ ගැන එදා. ඊටපන්කෝ උඹට හොඳ වැඩක් කරන්න. අනේ විමල් මාත් එක්ක කොහෙද බං ඕවා? අදින් පස්සේ බලමු උඹ කොහොමද කඩේ කරන්නේ කියලා. ඔන්න ඉතින් සතයක්වත් වියදම් නොකර මගේ කඩේ දියුණු කරගන්න මට මේක ඇති. මායා බටනලාව Tamanට ලැබුණ නිසා මුදලාලි අරි සතුටෙන් ඉනා වුණා. මුදලාලි බටනලාව පිඹින්න පටන් ගත්තට පස්සේ ඔහු ඉතිවිවත් නැති දෙයක් කොතන සිද්ධ වුණා. මුදලාලි බයෙන් දිව්වා. සර්පය ගොඩාක් මුදලාලිගේ පස්සේ එළෙව්වා. ඒ මැජික් බටනලාව නැවතත් විමල්ගේ ගෙදරටම ආවා. මේ විදියට ඒ බටනලාවෙන් විමල්ට හැර වෙන කාටවත් මායා බලය ලබා ගන්නට බැරි වුණා. ඔවුන්
මැජික් බටනලාවේ උදව්වෙන් අසරණ අයට උදව් කරමින් අරි සතුටින් ජීවත් වුණා. පිටකේ එකතුන හැමෝටම බොහොම ස්තුතියි.